ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාට්‍ය නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. අපි යලිත් වතාවක් විරමෙන් පස්සේ ඔබ මුණ ගැහෙනවා. අයිබෝන් ජයන්. ආයිබෝවන්. සුබ දැසනයි. සුබ දැසනයි. අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ හිතවතුන්ට වටින හුඟක් දේවල් අපි වැඩසටහන තුළදී එකතු කරන්න. ඒ සඳහා අපේ පෙළගැස්ම සූදානම් වෙලා තියෙන වෙලාවක මීළඟ විශේෂාංගය හරි වටිනවනේ හැමදාම. අනිවාර්යයෙන් වටිනාකම් එක්ක ජීවිතේට ඉස්සරහට යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි වටින්නේ. ඒ නිසා අදත් මේ වටිනාකම් ඔබට සමීප කරන්න ඒ චරිතය ඔස්සේ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන දේවල් මොනවද? ඔබ කොයි විදිහටද ওই චරිතය හොයාගෙන යන්න ඕනි කියන කාරණේ ගැන කතා කරන්න අපි සූදානම්ින් ඉන්නවා ඔබේ ජීවිතයට පණිවිඩයක් දෙන්න. ඔව්. පුළුවන් නම් මේ කතා බහ තුළ කතා කරන දේවල් ජීවිතේට එකතු කරගෙන ඔබේ ජීවිතයේ යම් වෙනසක් කරගන්න ඕන තැනක් කියලා හිතෙනවා නම් ඒ තැන වෙනස් කරගන්න ඔබට ඉඩකඩක් ලැබේවි. ඒ නිසා ඒ බවත් වැඩසටහන ආරම්භයේදී මතක් කරමින් අපි පිළිගන්න සූදානම් වෙනවා. ඇක්ලන් ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති කළමනාකාර අධ්‍යක්ෂ රවි රූපසිංහ මහත්මයා ඉන්නවා පිට එකයි. අයිබෝන්. සුබ රවි මහත්මයා දැන් අපි මේ වැඩසටහනේ හැටියට ඔබේ ජීවිතයේ පුංචි කාලේ ඉඳලා මේ දක්වා බොහෝ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් තියෙන අත්දැකීම් සහ සිදුවෙච්ච දේවල් සිදු කරගත්ත දේවල් එක්ක කතා කරනකොට විනාඩි 35ක් 50ක් වගේ කාලය හරි මදේ ඉතින්. නමුත් අපි කතා බහ කරමු. පුංචි කාලේට පොඩ්ඩක් ගියොත් එහෙම දඩබ්බර වැඩිහින්දම්මද කොහෙද අම්මලා තාත්තලාට ගෙවලුත් මාරු කරනවද? එතනින්ම පටන් ගන්න දන්නේ. මම කියන්නේ හොඳ ආරම්භයක් ගත්තේ මම ඒටි ඉස්සෙල්ලා පොඩි දෙයකින් පටන් ගන්න කැමති තරංග සහ ජයනි. මෙන්න මෙහෙම මම මේ මට ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒක මට කියලා නෙමෙයි මම කියන්නේ. ඔබ දෙකලා දන්නවද දන්නේ අද ලෝකේ අලුත්ම පුස්තකාල සේවය මොකක්ද කියලා? දැන් අපිට ඕන වෙලාවක ලෝකේ හොඳම පුස්තකාලයක් තියෙනවා ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. නමුත් ලෝකේ අද හොඳම පුස්තකාලය People's Reading. අද ස්වීඩන් තව රටවල් කීපයක People's Reading කියලා එකක් ආරම්භ කරලා තියෙනවා. අත්දැකීම් තියෙන කට්ටිය ඇවිල්ලා අත්දැකීම් අනික් කට්ටියත් එක්ක හුවමාරු කර ගැනීම. බෙදා හදා ගැනීම. මොකද ඒක පිටුවහලක් වෙනවා ඒ කට්ටියට ඉක්මනටම ඉස්සරහට යන්න. ඉතින් මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකත් ඒකට දායකත්වයක් දක්වනවා ඇති කියලා විශ්වාස කරමින් මම එතෙන්ට එන්නම්. ඇත්තටම පොඩි කාලේ දඩබ්බරයි. පටන් ගත්තොත් මම අපේ ඉස්කෝලේ යනකොට එක සිද්ධියකින් මම පටන් ගන්න ඒක වැරදි විදිහට හිතන්න එපා. මගේ අයියට එක්කෙනෙක් ගැහුවට පස්සේ මම මේ ගහපු එක්කෙනාට ගහලා ඉස්කෝලේ පැනලා ඇවිල්ලා ගෙදර ආවා. ඔතෙන් තමයි මට හොඳට මතක තියෙන්නේ. එතකොට අම්මා කියනවා හදන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි කියලා. ගත්තොතින් මගේ ඉස්කෝලේ අම්මා මාව එක්කන් ගියා තාත්තත් එක්ක පළවෙනි වසරට. එක්කන් ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් කියන පළවෙනි දවසේ අපි ඒ කාලේ අරන් ගියේ අර අපි කියන සූස් කේස් කියලා කතාව. දැන් මම සූස් කේස් ගොඩක් කට්ටිය ළමයින්ට අඩුයි. ඒතර මට තිබුණේ සූස් කේස් එකක් මට හොඳට මතකයි. පළවෙනි දවසේ එක්කන් ගිහලා ඉස්කෝලේට ඇරලුවා. ඇවිල්ලා මම ගෙදර කියපු කතාව මම හිතන්නේ ගොඩක් වැදගත් ඒ ළමයින්ට. මම කිව්වා දෙවෙනි දවසේ තමයි මාව ඇරලවන්න දෙමව්පිය කවුරුවත් එන්න එපා කියලා. එහෙම තමයි දෙවෙනි දවසේ ඉස්කෝලේ ගියේ පයින් නෙමෙයි බස් එකේ. ඒතර ගිහිල්ලා දෙවෙනි දවසේ ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා බැහැලා තියෙන්නේ මම අපි කියනවා හෝල්ට් 5කින් විතර එහා. එතන ඉඳන් කිලෝමීටර් 5ක් විතර පයින් තමයි ගෙදරට ඇවිල්ලා පළවෙනි දවසේ අත්දැකීම ගත්තේ. ඒකෙන් තමයි මූණ දුන්නේ ජීවිතේට මගේ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ තනියම දෙයක් කරගන්න පොඩි කාලේ ඉඳන්ම අදිෂ්ඨානය. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් එක ආත්ම විශ්වාසය ඇති කරගන්න ඕන කියන එකේ සංකේතය මට මතක තියෙන්නේ එතන ඉඳන්. එහෙම වැඩ ටිකක් කරලා පටන් ගත්ත ළමා කාලයක් තමයි මෙතුමාගේ තියෙන්නේ. ඒ නිසා අපි කතා කරමු තවමත් අර අපිට ළමා කාලයෙන් මෙහාට එන්න හිතෙන්නේ නැහැ. මොකද ওই චරිතය ඇතුළේ තවත් බොහෝ දේවල් තියෙන්න පුළුවන්කම තියෙන හින්දා. පවුලේ කීවෙනියද එතකොට අපිට කියන්නකෝ දෙමාපියන්ගේ තොරතුරු ටික ඒ දේවල් ටික කතා කරගෙනම අපි එමු ඉදිරියට. ගම්පලාත කොහෙද? ඇත්තට මම ගම්පලාත මගේ මුලින්ම මම ඉපදුනේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ලේ මගේ තාත්තා ගාල්ලේ. ඊට පස්සේ මම හිතන්නේ ගාල්ලේ අපි දඩබ්බර වැඩි පාරයි නිමති උනේ අපි කියන ගාලු පාරේ. අපි තාත්තා තමයි ඒ කාලේ හිටපු ගාල් දිස්ත්‍රික්කයේ හොඳම ස්විමර්. ඒ වගේම හොඳම රේසින් පදින එක්කෙනා. තාත්තා අපිව මට මතකයි තාත්තා කියලා තියෙනවා ඇවිදින්න ඉස්සෙල්ලා මමයි අයියයි මම දෙවනියා පවුලේ. අපේ පවුලේ 5 දෙනෙක් නම් මම එතෙන්ට ඉස්සෙල්ලා කියන්නම්.
අපි මුහුදේ පීනලා තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් ඇවිදින්න ඉස්සෙල්ලා පීනන්න පුරුදු කරලා තියෙනවා. ඒක කියන්නේ තාත්තා. නමුත් ගෝල් රෝඩ් එක ගාල්ු පාරේ අයිනේ හින්දා අපි හැමතිස්සෙම පාර පයින්නවලු කිසිම එකක් නැතුව. ජීවිතය අන්තුරේ. ඒතොර අම්මයි තාත්තයි තීරණය කරලා තිනවා ගාල් ඇත ඇරලා ඇල්පිටියට ඇවිල්ලා ඇල්පිටිය අමුගොඩ කියන ගම්මානයට තමයි අපි ළඟට සංක්‍රමණය වෙන්නේ එන්නේ පදිංචියට. ඒ හේතුව අපේ ජීවිතේ ඉඳි. ඒතොර මමයි අයියා විතරයි හිටියේ. මම දෙවෙනියා පවුලේ. වෙයිට ඇවිල්ලා අපි අද පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මට ලොකු පවුලක්. අද නම් ලොකු පවුලක් මම හිතන්නේ අමාරුයි මට හිතාගන්න බෑ කොහොමද තාත්තේ විතරක් රස්සාව කරද්දී අම්මා කොහොමද කරේ කියලා. මගේ අම්මා ව්‍යාපාරික පවුලකින් පැමිණෙන කෙනෙක්. ඒතොර තාත්තා ඇත්තරම රජයේ සේවය කරේ. ඒතොර රජයේ සේවකෙන්න කමන් තමයි අපි පවුලේ 5 දෙනෙක් අපි පිරිමි 4 දෙනෙක් සහ එක ගැහැණු දරුවෙක්ගේ ෆැමිලි එකක්. මට එතන පොඩි දෙයක් කියන්න ඕනේ. අපි මමයි අයියා ඉපදලා අපි ඊළඟට බලාපොරොත්තු වුණේ කවුද දුවෙක්. කොහමද දුවෙක් අම්මා හදාගත්තා කොල්ලෝ 4යි ඒක දුවයි. ඕක තමයි පවුලේ විස්තර. අම්මා රැකියාවක් කරන්නේ නැහැ. මොකද ව්‍යාපාරික පැවැතෙන හින්දා ඒ සීයා කැමති නැහැ. ජොබ් එකට යවන්න මම තව පොඩි දෙයක්ත් කියන්නම් මේක ගන්න. මම අම්මා කියන විදිහට මාව හම්බෙලා තින්නේ අම්මවත් මරාගෙන. එහෙම කිව්වොත් ටිකක් මේ එකක්. මොකද අම්මට හොඳටම අමාරුලා තියෙනවා මම ඉපදෙන්න ඉන්නකොට. ඒ වෙලාවේ ලංකාවේ ඒ කාලේ ගාල්දිස් කියන පෞද්ගලික රෝහල් තමයි සම්පකාර රෝහල. ඒ සම්පකාර රෝහලේ තමයි හම්බෙන් තියෙන කෝපරේටිව් හොස්පිටල්. එතනදී සීයගෙන් අහලා තියෙන ડોක්ටර්ස්ලා ඔයාට ඕනේ තමන්ගේ දූද කොබෑනද කවුද කියලා. සීය තීරණය කළා තින්නේ මට ඕනේ මගේ දූ කියලා. ඉතින් මම දන්න විදියට මාව යතුණා මාව එච්චර බල්ල නැහැ. දූ තමයි බල්ල තියෙන්නේ. හැබැයි අම්මා සමහරලාවට තරහ ගියන් පොඩි කාලේ කිව්වා මාවත් මරාගෙන යන්න අපු දරුවෙක්ද කියලා. එහෙම වචන අහපු පුතෙක් නේ ඉන්නේ. අපි ඒ කතා බහත් එක්ක තවත් හුඟක් දේවල් තියෙනවා. ඒ පටන් ගත්තා විතරයි පුංචි කාලෙන් කතා බහ අපි කෙටි විරාමයකට ගිහිල්ලා යලිත් තතාවක් එන්න සූදානම් වෙනවා. මේ කතා බහේ හුඟක් රසවත් වැදගත් සහ හරවත් දේවල් හොයාගෙන. සුන්දර ඉරිදාවේ යලිත් අපි සජීවීව කෙනෙක්ගේ ජීවිතෙන් අපේ ජීවිතයට ගන්න තියෙන වටිනාකම් එකතු කරගන්න වෙලාවක්. පුංචි කාලේ ගැන අපි කතා බහ කරමින් හිටියේ රවි රූපසිංහ මහත්මයාත් එක්ක. දැන් අපි පාසල් කාලේට එමුනේ. අපි යම් පාසල් කාලේට අපිට මතක් කරන්නකො එච්චර දඩබ්බර චරිතයක් වෙච්ච ඒ දරුවගේ පාසල් කාලේ කොහොමද ගෙවෙන්නේ මුල් පාසල කොහොමද එතනින් එහාට ඇත්තටම මට ඉස්සෙල්ලේකෙත් පොඩි දෙයක් කියන්න තුන මගේ සීයාගෙන් ලැබිච්ච ආభాෂයත් මට වැදගත් මෙතන කියන එක. ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලම සීයාගේ තියෙන ව්‍යාපාරයට මාව සම්බන්ධ කරගෙන අපි කියන කැෂියර් එකේ වාඩි කරනවා කියලා. කැෂියර් එකේ වාඩි කළා මුදල් හුමාරු කරන අවස්ථාවක් දුන්න එක මට අද වගේ මතකයි. ඒ වගේම සීයාත් එක්ක අපි ඇල්පිටියේ ඉඳන් මම කිව්වා මම එන්නේ ඇල්පිටියේ අමුගොඩ කියන සුන්දර ගම්මානේ හරිම ලස්සනයි. එතන ඉඳන් කොළඹ බඩු ගන්නකොට සීයා මාව එක්කන් එනවා කොළඹට බඩු ගන්න. ඒතර ඒ අත්දැකීම් ලැබීම අද වෙනකොට ගොඩක් මොකද සීයාගේ ව්‍යාපාරය? සීයා ඇත්තටම රිදි ව්‍යාපාරික කෙනෙක්. අප්‍රේලින්ද මේකේ හිටියේ ඒ ව්‍යාපාරය තමයි හිටියේ. ඒකට සීයා පොඩි කාලේ නම් මම දන්නේ මොන ක්‍රමෙන් හරි මාව සිලෙක්ට් කරගෙන තියනවා මේ ගන්න ඕන කියලා. ඒ ආభాසයත් එක්ක මම ඉස්කෝලේට ආවොත් මම ඉගෙන ගත්තේ ඇල්පිටිය ආනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ මුලින්ම ඒ ගාල් දිස්ත්‍රික්කයේ තියෙන කනිෂ්ඨ විද්‍යාලය අතරින් ඉතාමත් හොඳ ඉස්කෝලයක්. මොකද ගොඩක් ශිෂ්‍යත්ව පාසල යන ඉස්කෝල එකක්. ඒකේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. ඒතර ඒක ලැබලා ඊට පස්සේ පහින් පස්සේ මට අවස්ථාව ලැබුණා තව ඉස්කෝල වලට යන්න. නමුත් මම තීරණය කරා නෑ ඒකෙම ආනන්ද විද්‍යාලය ඇල්පිටිය විද්‍යාලයට ඇතුළත් වෙනවා කියලා. හැබැයි එතනදී ගත්ත මගේ හොඳ කියන්නේ තවත් තීරණයක් තියෙනවා අද වගේ මතක. මම ගෙදර අම්මලා තාත්තලා ඇහුවා පහෙන් පස්සේ මට උපදෙස් දෙන්න ඉන්න එපා කියලා. මම දන්නේ කොච්චර බැරෑරුම් සිද්ධියක්ද මම ඒ තීරණයක්ද ගත්තේ කියලා. නමුත් මම ඒ වෙලාවේ කිව්වා ගිනීම සම්බන්ධයෙන් මට කියා දෙන්න එන්න එපා. මම මගේ ගමන බලා ගන්නම් කියලා. එහෙම ආපු ගමන තමයි අද තියෙන්නේ. මගේ අම්මා කියනවා ඒ තීරණ ගත්තේ මම දන්නේ අද ළමයිකට එහෙම ගන්න පුළුවන්ද කියලා. ඒ තීරණත් එක්ක අද දක්වා ඇවිල්ලා ඉන්නවා. හැබැයි මට අම්මා තාත්තා කන්න ඉගෙන ගන්න උදව් කරන්න ඒ දේවල් කරලා තියෙනවා. නමුත් තීරණ ගැනීම ආවේ මා විසින් කියලා මම විශ්වාස කරනවා. හැබැයි ගුරුවරු මට උදව් කරා. දෙමව්පියෝ මට හිටියා. මට එතන සිද්ධියක් මතක් වෙනවා. ඊට පස්සේ ආනන්ද විද්‍යාලයට ඇවිල්ලා මම හැම වසරකම වගේ පළවෙනිය දෙවෙනිය තමයි පන්ති නායකයා. ඒක සමහරවල් තියෙනවා ඒකල ඉස්කෝලවල පන්ති නායකකම හම්බෙන්නේ තමන්ගේ අම්මා හරි තාත්තා ඉස්කෝලේ හිටියොත් තමයි ගොඩක් වෙලාවට ඒ අවස්ථාව හම්බෙන්නේ. නමුත් මම හිතන දක්ෂයාට එතන හම්බෙනින්ද හම්බුණා. ඒතර එහෙම ආපු අධ්‍යාපනයේ මට ඇත්තටම හොඳ යාළුවෝ
හොඳ පසුබිමක් හම්බුණා. ක්‍රීඩා කරන්න ලැබුණා. අපි ගත්තොත් අතරම එක අවස්ථාවක් කරනවා අපි ඉස්කෝලේ ක්‍රීඩා කරනකොට හાર્ඩ් බෝල් ගහන කෝච් ඇවිල්ලා කොයා එන්න ඕනේ ටීම් එකට කියලා. ඒ කියන්නේ සොෆ්ට් බෝල් ශ්‍රී ලංකන් දිහා බලන් ඉඳලා. ඒතර ඒක ආරාධනයක් එක්ක කියන්නේ. ඒතකොට ඒ වගේ අපි ක්‍රියාකාරකම් යෙදුණා. ක්‍රීඩා කටයුතු වොලිබෝල්, ක්‍රිකට්, ඊට පස්සේ එල්ලේ අපි ගත්තොත් පොඩි කාලේ එල්ලේ ශ්‍රී ලංකාවේ අපි කරන කුඹුරු වල කියලා. කුඹුරු ප්‍රයෝගන පස්සේ. ඔව් දැන් නම් හඳ නෑ ළමයින්ට එහෙම කුඹුරකට බහින්න පුළුවන්කම තියෙනවද කියලා කුඹුරු වල ඊට පස්සේ ඇල දොලවල් වල ඒ අවස්ථාවත් එක්ක තමයි. ඒතර ඉස්කෝලේ කාලේට ආවට පස්සේ මට හොඳ සිද්ධියක් මතක් වෙනවා. එහෙම කරනකොට මගේ පොඩි කාලේ ඉඳන් තිබුණේ ඇත්තටම අලුත් දේවල් නිපදවන්න ඕන කියන අදහස. මම එක දෙයක් ඔබතුමාලා දෙන්නත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. අදිනකොට ඒක සත්‍යයක් කියලා මම මේ කතා කරන්නේ අවුරුදු 30කට එහා පැත්තේ 30කට 35කට එහා පැත්තේ සිද්ධියක් ගැන මම මේ කතා කරන්නේ. මම ඒ කාලේ හිතුවා ගමනාගමනයට ඉස්සරහට එන්නේ පාරවල් ඒව මේව නෙමෙයි කියලා. මිනිස්සුන්ගේ ගමනාගමනය පහසු කර ගැනීම සඳහා තමන්ට තමන් එයා ස්පේස් එකෙන් යූස් කරන්න පුළුවන් කියලා මෙතනින්ද මට අවස්ථාවට යන්න. හැබැයි අද ඒක ඇමරිකාවේ පාවිච්චි කරන ගොඩක් කරවල පිළිපස්සේ මේක අරගෙන තමන්ට ඕන රටකට රෙස්කියු වලට තමයි පාවිච්චි කරන්නේ. ඒ කාලේ මම ඒක හිතුවා. තව එක දෙයක් කියන්නම් හිතපු දෙයක් මම සමාජයට ලියලා තියෙනවා. අපි ගිනි කඳු පුපුරනවා. ඒ ගිනි කඳු වල තින්නේ ලොකු ශක්තියක්. ওই ශක්තිය තාම අපේ එනර්ජි එකට පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේ නවනිපියුම් පැත්තේ පොඩි කායන් නම් හිතුවා අලුත් දෙයක් කරන්න ඕනේ. අලුත් දෙයක් කරන්න ඕනේ. එතන තමයි තිබුණ මේ එක. හැබැයි එහෙම තියෙන ගමන් මම ආවා ඉස්කෝලේදී මට එන්න ડોක්ටර් කෙනෙක් කියලා. ඒතර ડોක්ටර් කෙනෙක් ඉන්න කියන අදහස් තමයි ආවේ. නමුත් මගේ සංදිස්ථානය වෙනස් කරා. මගේ සර් කෙනෙක් හිටියා පුෂ්පාන් සර් කියලා. මට කතා කරලා කිව්වා පුතා ඔයා කවුද වෙන්න කැමති? මොකද ඒ සර් අපි කියන සාම්ප්‍රදායික ගුරුවරයෙක් නෙමෙයි. ඒට එහා ගිය ගුරුවරයෙක්, ප්‍රායෝගික ගුරුවරයෙක්. ළමයි එක්ක සම්බන්ධ වෙන ඒ ළමයින්ට අතහිත දෙන්න පුළුවන් ගුරුවරයෙක්. ඒ ගුරුවරයා නැති වුණා. නමුත් ඒ ගුරුවරයා කතා කරලා ඇහුවා ඔයාට මොනවද පුතා බලාපොරොත්තු? මම කිව්වා සර් මට වෙන්න ડોක්ටර් කෙනෙක්. ඒතර අහුවා ડોක්ටර් කෙනෙක් මොකද්ද කරන්නේ? මං කියාගෙන ගියා. ඒතර ડોක්ටර් කෙනෙක් වුණා ඔයා හැමදාම අහන්නේ ලෙඩ, දුක, කරදර. ඔයා ඒක අහන්න දිගටම කැමතිද? මට එතන තමයි ප්‍රශ්නාර්ථය ආවේ. හැමදාම දුකක් අහනෝ, ලෙඩක් අහනෝ, ඒකට උත්තරයක් හොයනෝ. ඔයාට හැමදාම සුබවාදී දෙයක් අහන්නේ බොහොම කලාතුරකින් වෙන්න. හැබැයි ඔයාට වෙන එකක් තියෙනවා. ඉංජිනේර කෙනෙක්. මම ඊට පස්සේ තීරණය කරා නාමරිපියම් එක තමයි මගේ ඇඟේ තියෙන්නේ. සහලුත් දේවල් හොයන්න, ඒ වගේම කර්මාන්ත කරන්න. මම හිතාගත්ත ඒ වෙලාවෙම මම වෙන්නේ ඉංජිනේර කෙනෙක් කියලා. ඒ පුංචි කාලේ හිතාගන්න පාසල් කාලයක් ගත වෙනකොට ඒ කාලේ මිත්‍රයෙක් අපිත් එක්ක දැන් කතා කරොත් හරි වටි. ඒ නිසා පුංචි කාලේ මිත්‍රයෙක් සමන්ත මහත්මයා අද දවසේ අපිත් එක්ක දුරකථනින් සජීවී ඉන්නවා. ආයුබෝවන් ඔබතුමන්ට. දැන් ඔබේ පාසල් මිත්‍රයෙක් අපිත් එක්ක ඉන්නකොට ඔය පාසල් කාලේ හිතවත්කම් ගැන ටිකක් කතා කරන්න දැන් හොඳම වෙලාව. මොකද රවි රූපසිංහ මහත්මයාත් පාසල් ජීවිතය ගැන තමයි අපිට කියේ. කොහොමද ඒ අතීතය ගැන පොඩ්ඩක් අපිට කිව්වොත් එහෙම. කියලා මම පාවසරේ ඉඳන් තමයි රවි රූපසිංහ මහත්මයා අඳුරන්නේ. ඇත්තටම මගේ හොඳම යාළුවෙක් තමයි. පාවසර ශිෂ්‍යත්ව පන්තියේ තමයි අපි දෙන්න මුලින්ම හමු වෙන්නේ. ඊට පස්සේ 6 පන්තියේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් දක්වාම අපි දෙන්න එකටම තමයි හිටියේ. ඒ වගේම තමයි එයා ගොඩක් වෙලාවට අපේ කඩින් පන්ති වලදී 10 O level වලදී සහ A level වලදී ඒ දෙකේදී අපි එයාගේ ගෙදර තමයි හිටියේ. එයාගේ ගෙදර ඉඳලා එයා අපිට හැම වෙලාවෙම එයාගේ අම්මා එයා අපිට හැම වෙලාවෙම උදව් කළා. අපි අපේ 4-5 දෙනෙක් ඒගොල්ලන් ගෙදර ඉඳගෙන එයා හැම වෙලාවෙම අපිට හැම වෙලාවෙම උදව් කළා. ඒ කියන්නේ අපේ අධ්‍යාපන කටයුතු වලට හැම දෙයකටම උදව් කළා. අපේ යාළුකම නම් ඒ පහ වසරේදී ඇතිවෙච්ච යාළුකම ඒ විදියටම තාමත් ඒ විදියටම තියෙනවා. හොඳයි. එතකොට සමන්ත මහත්මයා මේ දැන් මේ කියනවනේ දැන් දඩබ්බර චරිතයක්ලු පොඩි කාලේ ඉඳන් ඒ හැමදේමත් එක්ක ඔය කියන තීරණ එහෙම නැත්නම් මේ එකපාරටම කරන දේවල් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ඒ කියන දඩබ්බර චරිතයක්ද ඔය කියන තරම්ම පාසල් කාලේදී කොහොමද මිත්‍රයෙක් විදිහට දැනුනේ? මම නම් ඉතින් ගුණත් වෙලාවට දඩබ්බර ගැටියක් නම් ඉච්ඡතම දැක්කේ නෑ. ඒ වුණාට මම දැක්ක ඒ කාලේ නම් අධ්‍යාපනය පැත්තෙන් තමයි ගොඩාක් මෙයා උනේ. මේ දඩබ්බර ගැටි මම ඉච්ඡතම කියන්නේ
මට හම් වෙනකොට 5 වසරේ ඉඳන් ඒ කාලේදී නම් මට නම් ඉස්සර ලොකුම එයාගේ දරබ්බර සතියක් දෙකුන්නේ අධ්‍යාපන පැත්තට යන කියන තමයි මම ගොඩාක් වෙලාවට දෙන්නේ. හරි. ඒවනම් ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට අපිට මේ පාසල් කාලය පිළිබඳව තොරතුරු මතක් කරාට අලුත් කරාට මොකද හිතන්නේ මිත්‍රත්වයන් පිළිබඳව? ඇත්තටම මගේ හොඳම මිත්‍රයෙක් මේ ඉන්නේ. අදා ඉඳන් අද දක්වා අපි දෙන්න හැමදාම හම්බෙන්න බැරි වුණත් අපි කතා බහ කරනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අපි තුම ඉස්කෝලේ කාලේ හම්බෙන යාළුවෝ හොඳම යාළුවෝ කවදාවත් ජීවිතයේ අවසානයේ දක්වාම තියාගන්න පුළුවන් මේ මිත්‍රකම. මේ වගේ යාළුවෙක් තමයි ඉන්නේ. මට තව දෙයක් කියන්න අමතක වුණා. මට ඇත්තටම ඉස්කෝලේ ගත්තොත් ඉස්කෝලේ O level best results මගේ ආවේ කියන්නේ මගේ second results ආවේ ප්‍රශ්න වලට. ඒ කාලේ මට ඉගෙන ගන්න ලැබීම ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා. අපිට O level කරන්න තිබුණේ ඇත්තටම කලබල කාලේ. අපිට කලබල කාලයක් තිබුණා 87 88 89. අපේ අවුරුද්ද කාලේ අපිට ඉස්කෝලේ යන්න හම්බුනේ පොඩි මාස කීපයයි. ඊතුරු මාස කීපෙම අපිට අධ්‍යාපනයක් නැහැ. ඒ වගේම අපිට පාඩම් කරන්න ගත්තොත් යම්කිසි කාලේ රැයට අපිට ලයිට් දාන්න, කුප්පි ලාම්පුවක් පත්තු කරන්න වගේ අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ වගේ කාලයක ඉතින් මම මගේ යාළුවෝ කීප දෙනෙකුත් ගෙදර ගෙන්නගෙන අතන මගේ යාළුවෙක් මැරෙන්නත් ගියා. ඒ කියන්නේ අපි කියනවා අල්ලගෙන ගිහිල්ලා ඒතකොට ඒ යාළුවාගේ සිද්ධියත් මගේ එතෙන්ට එන්නම්. එතකොට අපිට පාඩම් කරේ අපි තනියම. ඒතකොට තමයි අපි හිතාගත්තේ ඉගෙනීම කියලා කියන්නේ අපි ඉස්කෝලේ ගිහිල්ලා කවුරු හරි කෙනෙක් කියන දේ අහගෙන ඉන්න එක සිද්ධියක්. නමුත් තමන් විසින් කරගන්න පුළුවන් නම් ඒක ඊට වඩා ගොඩක් යන්න දුර යන්න පුළුවන්. ඉතින් ඒ ආభాසය මට ආවා. මං ගෙදර යාළුවෙක් තියාගෙන අපේ අම්මා මට කිව්වා යාළුවෝ ඇවිල්ලා ඉතින් අපි මං ඉස්කෝලේ දක්ෂයෙක් කියලා ඉතින් පිළිගැනීමක් තිබුණා. මං ගුරුවරු මගේ පිළිගැනීමක් තුන එකකින් තමයි හම්බුනේ. හැමදාම මගේ කාමරේ අඩුම ගානේ 4-5 දිනක්. ඒතර අම්මා හැමෝටම උයලා කන් දෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට කියා දීගෙන ඉගෙන තමයි ගිහිල්ලා මගේ ඒ කාලේ මගේ යාළුවෙක් හිටියා. ඒ යාළුවා වරංගෙට ගිහිල්ලා හමුදා විසින් අපි හිතුවේ යාළුවා නැහැ කියලා. අන්තිමට යාළුවා එළියට දානකොට මාස කිහිපයයි තිබුණේ විභාගෙට. ගෙදරින් ඒ යාළුවා මම හිතන්නේ ගන්න ගත්තාම තමන්ගේ යාළුවා ගෙදරිනුත් මොකක් හරි ප්‍රශ්නයක් ආවා බාර ගන්නවද නැද්ද කියලා. මම බාර ගන්නවා කියලා. මගේ අම්මා තාත්තා මං කියන තීරණේ පිළිගත්තා. මං දඩබ්බරය කියන එක ඉස්කෝලේ ඉච්චර දන්නේ නැහැ. දන්නේ ගෙදර. ඒක තමයි යාළුවෝ තාම දන්නේ නැහැ. අද තමයි දැනගන්නේ. ඒකට ඒ යාළුවා එක්කන් ආවට පස්සේ ගොඩක් කට්ටිය කිව්වා ඔයගොල්ලන් කට්ටියට මොකක් හරි කරගන්නද හදන්නේ කියලා. මොකද ඒ කාලේ එහෙම අල්ලන් ගිහපු කෙනෙක් ගෙදරට ගෙන්න ගත්තාම තියෙන කාලේ දැන් ඒ කාලේ. මොකද අපි හදිසියේ ක්ලාස් එකකට ගියේ අපි අර පාරේ තිබුණේ මං හිටියේ දකුණේ ඇල්පිටියේ. එතකොට පාරවල් තීච්ච දේවල් මම මෙතන ප්‍රකාශ කරන්න අකමැති වුණත් දකින්න සුසු දේවල් නෙමෙයි තිබුණේ. පිච්චෙන දේවල්, පුච්චපු දේවල්. ඒවල් උඩින් ගිහලා තමයි මානසිකත්වයේ තිබුණේ කොහොමද කියන එක. එහෙම ගිහිල්ලා ලාලුන්ටත් උගන්වගෙන ඉස්කෝලේ හොඳ රිසර්ච් කරන්න පුළුවන් ඒ දවස්වල විභාගයේ සබ්ජෙක්ට් 8යි තිබුණේ. මට මුලින්ම ආවේ D8යි C2යි. මම පස්සේ බලනකොට D7යි C1යි. ඒතර මමයි තව ගෑනු ළමයෙකු තමයි බෙස්ට් රිසර්ච් ඇවිල්ලා තින්නේ. හැබැයි මම D7 අපි කාටවත් කියන්න ගියේ නෑ. O level හොඳම රිසර්ච් ගන්න පුළුවන් වෙලා ඒ පාර්තාව. ඉතින් මට ඉස්කෝලේ ඒ දවස්වල D ඉස්කෝලේ නොගිහිල්ලා D එකක් ගන්නවා කියන එක ඒ කාලේ ලේසි නෑ. අද කියන්නේ ඒක. ඉතින් ඒවත් හොඳ අත්දැකීම් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. ඔය අත්දැකීම් ඔහොම කතා කරනකොට අපිට මේ පාසල් කාලෙන් ඉක්මනට වෙන්න වෙනවා. නැත්නම් අපිට කාලේ මදි වෙනවා. වර්තමානය ගැන එහෙම කතා කරන්න. ඒක නිසා අපි විශ්වවිද්‍යාල කාලේට આવොත් එහෙම කොහොමද? හරි. විශ්වවිද්‍යාල කාලේට આવොත් ඇත්තටම මම A level කරන්නේ ඉස්කෝලේම නවතින්න සුදු වුණා. මොකද ප්‍රින්සිපල් ඇවිල්ලා ගෙදරට දෙමව්පියන් ඉල්ලුවා ළමයා කොහෙවත් චවන්න එපා කියලා. ඉතින් මම සිලෙක්ට් කරේ අපි මැක්ස් කරනවා කියලා. මොකද මම මැක්ස් වලට හරි කැමතියි. මගේ O level මැක්ස් ගත්තත් ලකුණු 90 ගාණක් 99ක් වගේ එහා පැත්තේ මේක. මැක්ස් කරලා ඇත්තටම එල්පිටිය ආනන්ද විද්‍යාලයේ පළවෙනි සැරේම ෆස්ට් ෂයි එකෙම ඉන්ජිනියරින් එන්න ලැබිච්ච පුද්ගලයා මම. මොකද එහෙම වෙන්න හම්බුනේ මට ඒ අවුරුද්දේ හම්බුණා ඉස්කෝලේ හොඳම ශිෂ්‍යයට හම්බෙන සම්මානය ඒ කාලේ හිටපු අධ්‍යාපනයේදී රිචඩ් පතෙත් නැමතුමාගෙන් තමයි ඒ ත්‍යාගය ලබා ගත්තේ. එතකොට මට ඒක ලොකු ආඩම්බරයක්. මොකද මට දෙමාපියෝ මම කවුද කියලා දන්නව. දෙමාපියන්ට මට දෙන්න පුළුවන් සතුට තමයි ඉස්සරහට යනකොට ඒ දසුර තමයි කවදාවත් දෙමාපියන්ගේ ණය ගෙවන්න පුළුවන් එක එක දේවල්. ඡායාරූපත් අපි දකිනවා. මට හිතන්නේ මට ඕක අමතක වෙන්නේ නැහැ. ඔය තියෙන රූපා කරුණාතිලක රංගහල ඇල්පිටියේ තිච්ච එතුමා හදපු ඒ කියන්නේ රූපා කරුණාතිලක මහත්තයා හදපු රංගහලේ රිචඩ් පතෙත් නැමතුමා ඇවිල්ලා තමයි ඔය ත්‍යාගී පිරිනැබුවේ හොඳම ශිෂ්‍යයා වෙනුවට. ඉතින් ඒ වෙලාවේ මම අම්මට කිව්වා අම්ම එක දෙයක් ඔබතුම් දරුවෙක් විදිහට ඉෂ්ට කරා කියලා. එහෙම වෙලා කැම්පස් එකට එනකොට මම එතකොට මුරුටු විශ්වවිද්‍යාලයට තේරුනේ. මුරුටු විශ්වවිද්‍යාලය කියන්නේ ඉංජිනේරු පැත්තෙන් තියෙන හොඳම කැම්පස් එකක්. ඉතින් අර කැම්පස් එකට තනියම ඉස්කෝලෙන් කෙනෙක් එනකොට එන මේක ඒක තේරෙන්නේ ආපු කෙනෙකුට විතරයි. නමුත් ඇවිල්ලා ටික කාලයක් ඇද්දි මට හොඳ මිතුරු ප්‍රමාණයක් හම්බ වුණා මගේ. අපි කතා කරන්න යමු.
හරි. ඡායාරූපයක් දකින අතරතුර එතකොට ඒ මිතුරෝ ටිකත් එක්ක අද මගේ ගොඩාක් මිතුරෝ ලංකාවේ සහ ලෝකේ වටේම ඉන්නවා. එතකොට එතනදී මට පුළුවන් වුණා ඇත්තටම ලකුණු ගොඩක් අරගෙන ඉලෙක්ට්‍රිකල් පැත්තේ ඉලෙක්ට්‍රිකල් අපි කියන ඉලෙක්ට්‍රිකල් ස්ට්‍රීම් එකේ කරන්න පුළුවන් එන්න. ඉලෙක්ට්‍රිකල් කළා ගෞරව උපාධියක් එක්ක මට එළියට එන්න ලැබුණා. ඒතර මගේ හීනයක් මම මෙතනදී තව දෙයක් අපි අහන් ඉන්න ළමයින්ට සහ ප්‍රේක්ෂකයන්ට කියන්න කැමතියි. අපි එක එක කාලේ තියෙනවා අපේ බලාපොරොත්තු කඩේම්. අපි හිතමු අපි O level කරද්දී අපිට O level D8ක්. දැන් ගත්තොත් A9ක්. ඒතර A9 ගත්තාම අපේ ලොකු බලාපොරොත්තුව තියාගෙන අපි කඩින් කඩ බලාපොරොත්තු ටාගට්. අපි A level වලට A9 ගත්තොත් දැන් ඉන්න ළමයෙකුට හරි A level ගත්තා ඉවරයි. ඊට පස්සේ අපිට O level A9. ඊට පස්සේ A level ගත්තොත් A3 ගත්තොත් ඉවරයි. ඊට පස්සේ කැම්පස් ආවා කැම්පස් එකේ ඩිග්‍රී එක ගත්තා ඉවරයි. ඒතර ඒ කඩේම ඇචීව් කරනකොට ඊළඟ කඩේම තමම හදා ගන්න ඕනේ. නැත්තම් සමහර කට්ටිය එතනින් මේ කඩේම ෆේල් වුණොත් ඒ කියන්නේ අසමත් වුණොත් එතනින්ම නවත්ත ගන්නවා. පස්සරහට එනවා. ඉස්සරහට යන්න මාවතක් හොයාගන්නේ නැහැ. නමුත් වෙන වගේ රටවල් තියෙනවා එක කඩේම එකක් මේ වුණොත් වෙන මාවතවල ගොඩාක් විවර කරනවා. අපේ ඒ පැත්තෙන් එන කියන්නේ උපදෙස් දැන්නටයක් වෙලා දෙනවා අපේ කාලේම ආඩුයි. ඔකට කියන කැරියර් ගයිඩන්ස් කියන එක අපි උගන්වනවා. මම ඒක නැත් ඉස්සරහට කියන්න. ඉතින් අර තමන්ගේ ඇචීව්මන්ට් යනකොට ඉස්සරහට කොහොමද යන්නේ? ඒතකොට අපි හිතුවා කැම්පස් එකෙන් අපි අවුට් වුණා. ඊට පස්සේ මට ඒ කාලේ අතරම අපි එළියට එනකොට ජොබ් මාකට් එක අඩුයි. අද වගේ මම කියන්නේ මේ වගේ මේක ජොබ් මාකට් එක නැහැ. ඒ වෙලාවේ තිබුණේ කම්පියුටර් පැත්තට තමයි ගොඩක් අවස්ථාව තිබුණේ. ඒතර අපේ ගොඩක් වෙන ෆීල්ඩ් වල කරපු කට්ටිය කම්පියුටර්ස් වලට ගියා. සමහර හොඳ ජොබ් වලට ගියා. හොඳ පඩියක්, හොඳ වාහනයක් මේ එකක් එක්ක. නෑ මම විතීර්ණය කරන්නේ මම යන්නේ ඉලෙක්ට්‍රිකල් එකේම තමයි. මට මතකයි මම මාස 6ක් විතර කැම්පස් එකේ අපි කියන ඩිමොන්ස්ට්‍රේටර් ඕපන් යුනිවර්සිටි මේ මොරටුව ඒ වගේම ඕපන් යුනිවර්සිටි එකේ ඩිමොන්ස්ට්‍රේටර් ඒවට ගියා. නමුත් ජොබ් එකක් කරන්න මාස 6ක් විතර ගියා. මගේ යාළුවෙකුත් ඉන්නවා මම හිතන්නේ නම සුරේෂ් කියලා. අපි දෙන්නා මාස 6ක් විතර ජොබ් එකක් හොයාගෙන මම හිතන්නේ මම නම් ඉන්ටර්වයුව 250කට 300 විතර ගියා. ඉන්ටර්වයුව ෆයිල් එක ඒ කියන්නේ CV දාපු ෆයිල් එක මෙන්න මේ වගේ. සමහරවිට අපි ටයි එක දාගන්නේ ට්‍රිවිල් එකක් ඇතුළට ගිහිල්ලා එක්ක මොකක් හරි සැලුන් එකක් ඇතුළට ගිහිල්ලා. එහෙම ගිහිල්ලා හම්බෙච්ච පළවෙනි ජොබ් එක මට තව දෙයක් කියන්න පුළුවන්. මම කැම්පස් කාලේ අවුට් වෙනත් එක්ක මට රැට යන්න අවස්ථාවක් හම්බුණා. නමුත් ඒ අවස්ථාව මම යාළුවෙකුට දුන්නා. මොකද මට ලංකාවට සේවය කරන්න ඕනේ. ඒ හේතුව ඔබතුමාලා දෙතමට කියන්නම්. මම ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය. ඒතන නිදහස් අධ්‍යාපනය ඉගෙන ගත්ත මිනිස්සෙක්ගේ තියෙන යුතුයකම. යුතුයකම් වක්කීම එකත් මම කියන්නේ නෑ. ඒතර ඒ යුතුයකම් ඉෂ්ට ගන්න හොඳ මට ලංකාවෙම ඉන්න ඕනේ. ඒ ජොබ් එකේදී ඊට පස්සේ කැම්පස් එකේ මාස ඒ කියන්නේ අවුට් වෙලා මාස 6කට පස්සේ හම්බෙච්ච ජොබ් එක මගේ යාළුවෙක් හිටියේ යාළුවට ඉතා අත්‍යවශ්‍යයි. මොකද එයාට ඉක්මනටම විවාහ වෙන්න සිදු වුණා. ඒතර මම දන්නවා මට වඩා දෙයක් ඒක තියෙන්නේ. මොකද අම්මගේ තාත්තගෙන් සල්ලි ගන්න කියලා හිතාගත්තා ඒ ලෙවල් මේ කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ. ඒ ජොබ් එක ප්‍රදානය කරපු අද යාළුවා අද ලංකාවේ කම්පැනි කීපයක කළමනාකාර අධ්‍යක්ෂක වෙනුවෙක්. අද හිතාමත්ම හොඳ තැනක හොඳ පවුලක් එක්ක හොඳ ගත කරනවා. ඉතින් මම හිතනවා ආරම්භයෙන් ඒ වගේ පරිත්‍යාගිකුත් කරලා මගේ ගමන කොහොම හරි යනවා කියලා හිතාගෙන ගිහිල්ලා තමයි ඉස්සරහට මම ඇවිල්ලා ඉන්නේ. එහෙම ආපු ගමනක් ඉතින් තියෙන නේද? ඒ නිසා මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ටික අවසන් වුණාට පස්සේ එතනින් එහාට කොහොමද අපි සඳහන් කරනකොට දැන් ඉංජිනේරු ක්ෂේත්‍රය කියලා කියන්නේ රැකියාව වෙළඳපොළක් ඒ කාලය ඇතුළත තිබුණේ නැහැ කියලා කියනවා. බොහෝ තැන්වලදී ඔබව ගන්න. ඒ කියන්නේ අපිට ඉලෙක්ට්‍රිකල් කොහොමද ඉලෙක්ට්‍රිකල් පැත්තට එකතු වුණේ? එතනින් එහාට කොහොමද ජීවිතය සැලසුම් කරගත්තේ? එතරම් ගත්තොත් ඇත්තටම ජයනේ අපි දැන් ඉලෙක්ට්‍රිකල් මට යන්න මොහොනෙන් ඉඳන් ඉලෙක්ට්‍රිකල් ෆීල්ඩ් එකේම ජොබ් එකක් ඕනේ හින්දා තමයි ඒක කොච්චර කලක් මට ගත කරන්න සිදු වුණේ. නමුත් අන්තිමේදී මට හම්බ වුණා ඉලෙක්ට්‍රිකල් තියෙන කම්පැනි එක වැඩ කරන්න එන්ජිනියර් කෙනෙක් විදියට. ඒතකොට ඒක ටික කලක් වැඩ කළා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ජපනීස් කම්පැනි එකට. ඒ කියන්නේ ජපානයේ ඉඳන් මෙහි යන්ත්‍ර උපකරණ ගෙන්නලා මෙහි ටී ෆැක්ටරිස් වලට සපයන ආයතනයට වැඩ කරන්න. ඉතින් ඒකේ ගිහිල්ලා මට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් වුණා. ඒ පැත්තේ ඉලෙක්ට්‍රිකල් පැත්තේ අපි කියන ඔටෝමේෂන්ස් ඒ කියන පැති වලට අධ්‍යාපනය ගන්න මේ අවස්ථාව ගන්න පුළුවන් වුණා. ඒතර ඒකේ ඉන්න ගමන් ඊට පස්සේ මට අවස්ථාවක් හම්බුණා මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් තියෙන මල්ටිනේෂනල් කම්පැනි එකකට සම්බන්ධ වෙන්න. හැබැයි ඒක හොඳ අවස්ථාවක් වෙන මම හිතන්නේ මම මේකේ අන්තිමට සිලෙක්ට් වුණේ ඉන්ටෝ 5කට ගිහිල්ලා. ඒ කියන්නේ ඉන්ටෝ පස්වෙනි එක තිබුණේ හොටල් එකක කට්ටියත් එක්ක අපිට කන්න කියන එක. ඒ කියන්නේ එතනින් සිලෙක්ට් කරන එක. ඉතින් ඒ ඉන්ටෝ 5කින් යද්දි මට යාළුවෝ උදව් කරා කොහොමද දැන් මේක මොකද ඒකේ මම සපුරන්න යන්නේ
අවුරුදු 35ක් සේවය කරපු එක්කෙනෙක් රීප්ලේස්මන්ට් එකක් තමයි මම මේ පුරවන්න යන්නේ. ඒතර මාත් එක්ක ඒ වෙලාවේ ෆයිනල් ඉන්ටර්වියු එකට ආපු පුදුලෙක් හිටියා මගේ බැච් එකේම යාළුවෙක්. අද එතුමා ලංකාවේ ලොකුම ආයතනයක ධම්මික පෙරේරා මහත්තයාගේ ආයතන කීපයක CEO ප්‍රධාන විධායක නිලධාරී කෙනෙක්. ඒතකොට එතුමාව සිලෙක්ට් වෙනතුමාව සිලෙක්ට් වුණා. මගේ හරුම් ලක්ෂ්‍ය සිලෝන් ඔක්සිජන් කියන එක. ඒක මල්ටිනේෂනල් කම්පැනි එකක්. ලංකාවේ දේනියට ප්‍රයිවටයිස් කරපු කම්පැනි එක. එතනින් තමයි ගොඩක් ෆන්ඩරය ගන්න පුළුවන් වුණේ. මොකද විදේශීය අධ්‍යක්ෂවරුන්ගේ යටතේ මැනේජින් ඩිරෙක්ටර්ස්ලා යටතේ වැඩ කරන්න හම්බෙලා ඒගොල්ලොන්ගෙන් ගත්ත හුරුවරකම් එක්ක සහ ඒ වෙලාවේ තීච්ච මට වැඩ කරන්න ඕන ඒකේ තියෙන යූනියන්ස් තිබුණා. ඇත්තටම යූනියන් එකේ වැඩ කරන එක මට අත්දැකීම් තිබුණේ නැහැ. යූනියන් එකේ වැඩ කරනවා කියන එක ඒක ලීසි පහසු කටයුත්තක් නෙමෙයි. මොකද ඒගොල්ලොත් එක්ක වැඩ කරන එක ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරන එක. ඒතකොට ඒවත් එක්ක වැඩ කළා මට හොඳ මතකයි අභියෝගයක් දුන්නා මට. දැන් මම අවුරුදු 35ක වැඩ කරපු එක්කෙනෙක්ගේ සේවා පොසිෂන් එක තමයි මට වෙනස් කරන්න හම්බුනේ. ඒතකොට මම යනකොට එතන එකක් තිබුණා අපේ චැලෙන්ජස්. ඒ කියන්නේ මගේ මේකක් තියෙනවා අභියෝග. ඒ කියන්නේ අභියෝගයක් චැලෙන්ජ් එකක් ඔපචුනිටි එක හරව ගැනීම තමයි මගේ පොඩි කාලේ තියෙන එක පැෂන් එකක්. අභියෝගයක් කොහොමද ඒ කියන්නේ චැලෙන්ජ් එකක් ඔපචුනිටි එකට පෙරලා ගන්න. අපි ඒක කොහොමද පෙරලා ගත්තේ කියලා කතා කරමු. ඊට කලින් අපිට විශ්වවිද්‍යාල කාලේට යන්න. විශ්වවිද්‍යාල කාලේ යාළුවෙක් ඉන්න අපිත් එක්ක. වර්ෂවිතාන මහත්මයා. අපි ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. මේ ඔබේ විශ්වවිද්‍යාල කාලයේ මිත්‍රෙක් අපිත් එක්ක සජීවී වැඩසටහනක ඔහුගේ අත්දැකීම් බෙදා ගන්න වෙලාවක මිත්‍රයන් ගැන කතා කරනකොට ඔබේ නමත් අපිට කිව්වා. ඒ නිසා අපි ඔබට කතා කරනවා මේ විදිහට. මොකද හිතන්නේ මේ මිත්‍රත්වය පිළිබඳව? ඔව්, ඉතින්ලා මම සුබ පතනවා ඔබ සැමටම. ඒ වගේම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. රවි දුතිසිංහ මහත්මයා මට හම්බ වෙන්නේ විද්‍යාතුත්තියන්ගේ සංගම් සංවිධානයේ සමාජික වශයෙන් වැඩ කරන අවස්ථාවක. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ මට අවශ්‍යතම කනිෂ්ඨයි. හැබැයි අපි මම මේ කනිෂ්ඨත්වය කියන එක දැක්කේ නෑ අපිත් සමග සංගමයේ වැඩ කරා. ශ්‍රී ලංකා විද්‍යාතුත්තියන්ගේ සංගම් සංවිධානයේ මම අවුරුදු 15ක් විතර වැඩ කරා. ඒකේ කවුන්සිල් එකේ ඒ වගේම මැද හරියදී මට හම්බුණා රවි දුතිසිංහ මහත්මයා ඉංජිනේරු. ඔහුගේ ඇතර මුලින්ම මම දැක්කා යම්කි විශේෂත්වයක්. දැන් දැනට එතුමා වැඩ කරන්නේ විද්‍යාතුතික සංගම් සංවිධානයේ උපසභාපති කෙනෙක් හැටියට. මම හිතන්නේ මාත් විනෝදයක් තියෙනවා. ඉක්මනටම අපේ සභාපතිතුමාට දක්වාත් යන්න. එතුමා එක්ක දැක්ක දෙයක් තමයි මේ මම හදිම සතුටු වෙනවා මාත් එක්ක වැඩ කරන අවස්ථාවේදී මම කවුන්සිල් එකේ වැඩ කරද්දී අපිට හැම අතින්ම සහයෝගය දුන්නා. ඒ වගේම තියෙනවා අමුතු ගතියක් ඉන්ස්ටින්ක්ට් එකක් තියෙනවා. යම් දෙයක් ඈත තියලා දකින්න හැකියාවක් තියෙනවා. ඒක තමයි දැක විශේෂම හැකියාව එයාගේ. ඒ කියන්නේ හොඳ නරක තෝරා ගැනීමට යම් තියක් තියෙනවා. ඒ තමයි අපට මට පවා මම ජේස්ටේක් වුණාට ආයතනයේ මට පවා ඉතා ඈත ගැන කියලා මෙහෙම වෙනවා කියලා පුරෝකථනයක් කිරීමේ හැකියාවක් එතුමාට තියෙනවා. ඒ වගේම ඉතාම දක්ෂයි හැමෝත් එක්කම ඉතාම මේ සහයෝගයෙන් ඒ වගේම ශක්තියව මේ වැඩ කරන එක්කෙනෙක්. එතුමා ගැන මම හරිම සන්තෝෂයි. මම හිතන්නේ සාමාන්‍ය සමාජිකයෙක් හැටියට ආවේ ඇවිල්ලා වරලත් ඉංජිනේරුවරයෙක්. ඒ වගේම මම හිතන්නේ හුඟක් සුසුකම් තියෙන කෙනෙක්. හැබැයි ඔහුගේ නිහතමානීකම සහ ඒ දුරදීලිත්වය නිසා ඔවට හුඟක් කට්ටිය රැස් වුණා. ඉතින් මටත් ඒක අපිට සහයෝගයක් වුණා. මම මහලිකම් වශයෙන් කටයුතු කරද්දී සියලු මේවට අපට සහයෝගය දුන්නා. ඒ වගේම දිගටම මේ ආයතනයේ වැඩ සඳහා විද්‍යාතුත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 52ක් තියෙනවා ආයතන. ලංකාවේ තියෙන ඉතලම විද්‍යාතුත්තිකයන්ගේ ආයතනය. ඔහු ඉංජිනේරුවෙක් වුණත් මම හිතන්නේ මේ වසරේ ඔහු මේ ඉංජිනේර් ස්කිල් එකේ සභාපති පත්වයට පත් වුණා. මම ඔබ පතනවා එතුමාත් එක්ක වැඩ කරද්දී මට දැක්ක විශේෂ දේ තමයි ඔය ඊව කියන එක සහ දුරදීලියත් ඒක සක්‍රීයතාවය. ඔහු ඈත බලලා හරියටම ඒකට නිශ්චිතව වැඩ කරන්න පුළුවන්. ඒ වගේම හැමෝමත් එක්කම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන්. ඉතාම දුරදීලි ආර්ශුවේ මේ පුද්ගලෙක් මට මම උපපතනවා.
ඒ වගේම සියද ටීවී එකත් මට මේ කතා කරන්න ඉරිසිට් මම සතුටු වෙනවා මම සුරිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. කොහොමද ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක මේ විදිහට දුරකථනයෙන් සම්බන්ධ වුණාට. ඔව් ජයනි. ඔව් ඉතින් මේ දැන් අර කියනවා කාර්යශූර කෙනෙක් එතකම දුරදිග බලලා තීරණ තීන්දුව ගන්න කෙනෙක් බවට පත් වෙලා තියෙනකොට අපිට කියන්නකො දැන් සමහර අවස්ථාවලදී ඕනෑතරම් ජීවිතේ වැරදුණු තීරණ ඕන තරම් තියෙන්න පුළුවන්කම තියෙන අපිට දැන් අත්දැකීම් කියලා කියන්නේම වැරදිනවා ජීවිතේ පටන් ගන්නවා ආයෙමත් තව තැනකට අන්න ඒ වගේ ඕන තරම් අපිට ජීවිතය ඇතුලේ මුණ ගැහෙන්න පුළුවන් දුරදිග කොයිතරම් බැලුවත් සමහර තැන්වලදී එන්න පුළුවන්කම තියෙන එහෙම තැන් මුණ ගැහිලා නැද්ද? ජයනි මම මෙහෙම කියන්නම් කවුරු හරි ඇහුවොත් සාර්ථක පුද්ගලයෙක්ට ඔක්කොම දේවල් සාර්ථක වුණාද කියලා ඒක දන්නේ සාර්ථක පුද්ගලයෙක් විතරයි. මම ඒක මගේ උපදෙස් දෙනුද කියන්නේ සාර්ථක පුද්ගලයෙක් පිටුපස තියෙන ගොඩාක් අසාර්ථක වීම. හැබැයි අසාර්ථක වීම කියන්නේ නැවතීම්වත් කඩා වැටීම්වත් මේවත් නෙමෙයි. අසාර්ථකත්වයේ සාර්ථකත්වයට කොහොමද පිම්මක් කරගන්නේ කියන එක. ඒතකොට මම විශ්වාස කරනවා අසාර්ථක පුද්ගලෙක්ගේ අසාර්ථක වෙච්ච දේවල් වලට වඩා සාර්ථක පුද්ගලගේ අසාර්ථක දේවල් වැඩි කියලා. ඒක තමයි යා පණ්ඩරයක් කරගන්නේ අපි කරන එක්ස්පීරියන්ස් අත්දැකීම් කියන එක. මගේ ජීවිතය ගත්තොත් අසාර්ථක වීම ගොඩාක් තියෙනවා. මම හිතන්නේ මෙතන වෙලාවක් නැහැ කියන්නේ. හැබැයි ඒ අසාර්ථක වීම හැම එකක්ම අපි හිතමු ඉස්කෝලේ කාලේ ගත්තත් අසාර්ථක වීම කොහොමද, කැම්පස් කාලේ ගත්තත් අසාර්ථක වීම කොහොමද, ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි එකට ආවම අසාර්ථක වීම කොහොමද, අපිට අනික් කට්ටිය පිටිපස තල්ලු කිරීම කොහොමද, ඇදීම් කොහොමද, අපි තුන අදින්න තමයි අපි ඉස්සරහට යන්න හැකියාව හදා ගන්න ඕන කියලා. අද වෙනකන් ගත්තොත් ඔක්කොම දේවල් සාර්ථක වෙන්නේ නැහැ. අසාර්ථක වීම ගොඩයි. හැබැයි අසාර්ථක වීම පිටිපස හදාගත්තේ සාර්ථක වීමට මාර්ගය. රවි රූපසිංහ මහත්මයා අපිට තියෙන තව විනාඩි 4යි. ඒක නිසා මේ විනාඩි 4 භාවිතා කරලා ඔබතුමාට මොනවද කියන්න දෙන්නේ? දැන් අපි කතා කරන හුඟක් දේවල් තියෙනවා. මොකක්ද අපේ සමාජයට අපේ අලුතින් ජීවිතේ පටන් ගන්න ඉන්න කෙනෙකුට අසාර්ථක වෙච්ච හෝ සාර්ථක වෙච්ච ඕනම කෙනෙකුට ජීවිත අත්දැකීම් එක මොන වගේ දෙයක්ද ඔබතුමාට කියන්න? ඇත්තටම ගත්තොත් දැන් අපි හිතමු දැන් මම අද වෙනකොට වෘත්තීය මට්ටමින් චාර්ටඩ් ඉංජිනේර් කෙනෙක් සහ මගේ ඇචීව්මන්ට් අරගෙන තියෙනවා. නමුත් මගේ ඊළඟ ඇචීව්මන්ට් ගොඩක් තියෙනවා මම හදාගෙන මම යන්න තියෙන ගෝල් එක කොහෙද කියලා. ඒ ගෝල් එකට පාර හදාගන්න ගමන් මට ඕනකම තිබුණා ඔන්ටර්ප්‍රීනර් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ මම MBA එක කරන්න ගත්තේ ව්‍යවසායකයෙක් වෙන්න. ඒතකොට මම MBA එක කරන්න ගත්තාම මගේ හිට මල්ටිනේෂනල් එකේ MD කිව්වා ඔයා මොකටද MBA එකක් කරන්න කියලා. එතුමත් පස්සේ MBA එකක් කරා අවුරුදු කිහිපෙක. ඒතර එහෙම කළා මගේ වෘත්තීය මට්ටමට මට ඕනේ මගේම නිෂ්පාදන ටිකක් මගේම කම්පැනි ටිකක් කරගන්න. ඒක කරගන්න හම්බුණා. ඒ වගේම මම කො නිදාදස්සේ අපෙන් ආපු හින්දා කොහොමද සමාජ සේවයක් කරන්න ඕනේ කියලා. ඒතර සමාජ සේවයක් කරන්න ආයතන කීපයක මම අරතුමා කිව්වා වගේ මම ඕගනයිසේෂන් ඔෆ් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකේ දැන් උපසභාපති. අපි තුන IT UK කියලා අපි ඉංජිනේර මේකක් තියෙන එක ලංකාවේ මේකේ මම ට්‍රෙෂරර් භාණ්ඩාගාරික. ඉංජිනේර්ස් ගිල්ඩ් එකේ මම සභාපති. CNSI කියලා චේම්බර් එකේ කම්පියුටර් සමාජික. ඒ වගේ මම ආයතන කීපයක එනර්ජි මේජර්ස් ඇසෝසියේෂන් එකේ ඩිරෙක්ටර් බෝඩ්. ඒතර මම හිතුවා නෑ සමහර කට්ටිය තුන මෙන්න මෙහෙම දෙයක්. ගොඩක් කට්ටිය ජයනි තරංග යන්නේ සල්ලි ඉස්සරහට දාගෙන. මම මේ කියන එක හොඳට බලන්න සල්ලි ඉස්සරහට දාගෙන. ඒතර සල්ලි ඉස්සරහට දාගෙන ගියොත් අපි හැමතිස්සෙම සල්ලි දුවන අපි පිටිපස්සෙන් එනවා. මම විශ්වාස කරන වෙන තියරි එකක්. අපි ඉස්සරහෙන් දිවුවොත් ලැබීම් සල්ලි ජයග්‍රහණ පිටිපස්සේ එනවා. ඒකින්ද මට දෙන්න තියෙන එක මැසේජ් එකක් තමයි කවදාවත් අද මේ සමාජයේ මුදල් මේ පසුබිමක් යන්නේ සල්ලි ඉස්සරහට දාගෙන යන්න එපා. දැන් අද මට ගත්තොත් වෙන රටක ගිහිල්ලා හරි වෙන රටක ගිහිල්ලා හරි මිරිඩා ගාණක් හම්බ කරන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි තෘප්තිය කියලා කියන්නේ. තමන්ගේ ආත්ම තෘප්තිය කියලා කියන්නේ. ඒකින්ද තමන් ඉස්සරහා දුවන්න ඉස්සරහා යන්න අනිවාර්යයෙන්ම පිටිපස්සෙන් තමන් ලැබෙන දේවල් එයි. ඒක නිසාම අර ලොකු පඩියක් ලැබෙන රැකියාව අතහැරලා යාළුවන්ගේ ඉල්ලීමට වෙන තැනකට වෙන විදිහකට ඔබ පැමිණෙන්න. හරියටම හරි. මං කිව්වා එතන මම මතක් කරපු එක අපි හෙඩ් හන්ටින් කියන එක ගන්න හම්බෙන්නේ ගොඩක් තමන්ගේ ජීවිත කාලේ කීප දෙනෙකුට විතරයි. හෙඩ් හන්ටින්. ඒ කියන්නේ හොඳ කෙනෙක් සිලෙක්ට් කරලා ගන්නවා. මාව යොදාගත්ත ලෝස්ටා ආයතනයේට ඒ කාලේ හිටපු තිස්ස ජෙන්සන් මහත්තයා. ඉතින් ඒකේ ගත්තේ ලොකු පඩියකට මාව. ඒතකොට අරගෙන ටිකක් කාලෙක වැඩ කරනවා මගේම යාළුවෝ තමයි මට කිව්වේ එන්න අපි ව්‍යාපාර ටිකක් කරමු කියලා. ඒතකොට ඒ පඩිය ඇතැල්ල පොඩි පඩියකට ආවේ යන්න තියෙන ගමන දුර කියලා දන්න. මොකද අර පස්සේ ගියා නම් යන්නේ සල්ලි සහ මොකක් හරි පැත්තක්. නමුත් දේශියත් තිර දෙන්න ඕන හින්දා අපි හින් තමයි ආවේ. මොකද අදත් සල්ලි ඉස්සරහට ගගෙන දුවන ගමනක් නෙමෙයි යන්නේ. එක මේකක් කියලා කියන්න තියෙන. අනිත් එක තමයි මට කියන්න තියෙන්නේ අපි ගොඩක් කට්ටිය කියනවා ටයිම් එක සේව් කරන්න ඕන කියලා. ඒ කියන්නේ කාලය ඉතුරු කරගන්න. නෑ මම කියන්නේ කාලය ඉතුරු කරන්න ඕනේ නෑ. කාලය කළමනාකරණය කරගන්න ඕනේ කියලා.
කාලේ ඉතුරු කාලේ මොකද්ද කරන්නේ නැහැ. කාලේ ඉෆෙක්ටිව් විදිහට යොදා ගන්න ඕන කියන ඒ මැසේජ් එක මම දෙන්න කැමතියි. කාලේ කළමනාකරණය කරගෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ගියපු ගමනක් අපි දකින්නේ. ඒ නිසා ඒ ගමනේ සාර්ථකත්වය ඇතුළේ කොයිතරම් දුරට සාර්ථක අසාර්ථක වීම තිබුණාද ගමන කොහොමද ගියේ බොහොම ලස්සන කතා බහකට අපි අරගෙන ආවේ. ඒ නිසා ඔබට ජීවිතේට දෙයක් එකතු කරගන්න තියෙනවා නම් ඒක එකතු කරගන්න අමතක කරන්න එපා කියන කාරණාවත් එක්ක අපි මෙතුමන්ට සම්මත වෙනවා. බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනාව පිළිගෙන මේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට අපේ හිතවතුන් වෙනුවෙන්. බොහොම ස්තුතියි ඔබ දෙබලටම සහ සියත ටීවී ආයතනයට. මම ආයෙමත් අවසන් කරන්න කැමතියි සමාජයට වැදගත් පණිවිඩයක් දෙන්න පුළුවන් කට්ටිය කියන පීපල්ස් රීඩින් කියන එක කරලා ඒක ඉස්කෝල වලට සහ අනිත් ආයතන වලට කරගන්න ඔබතුමන්ලටත් ඒක කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ලාවේ දකින්න පුළුවන් සමාජ සේවාවක්. මොකද මේ ලාවේ අපේ රට තියෙන්නේ ඉතාමත් අවදානම් අවස්ථාවක මේකෙන් ගොඩ එන්න තියෙන්නේ මම හිතන්නේ වෙන කවුරුවත් ඇවිල්ලා මේක ගොඩ දාන්නේ නැහැ. ඒක කවදාවත් හිතන්න එපා. මේක ගොඩ දා ගන්නව නම් තියෙන්නේ අප විසින්ම තමයි. ඒතකොට අපි විසින්ම ගොඩනගා ගන්න අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කරන්න දේවල් මම හිතන්නේ ආයතනයක් ගත්තත් ඔබ ආයතනයක් තියෙනවා අපිටත් ඒ යුතුයකම තියෙනවා. ඒ යුතුයකම ඉෂ්ට කරන්න හැකියාව හැමෝටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.